ඒකේ තියෙන කවුන්ටර් එකක් විතර නම්බර්ස් වගේ තුන්ඩුවක් දීලා හරි මොකක් හරි දෙයක් තියෙන කල දෙන්න විදියක්. ඒකේ අනිවාර්යයෙන්ම වෙලාවට යන්න කියන්නේ අපාරකට කලින් යන්න තියෙන්නේ. ඒ වගේ තමයි. සජිත්ව හරියට සජිත්ගේ මම කියන මෙඩිකල් විශේෂම කියන එක තමයි ඔයා ඉන්ටර්විව් යනකොට ඔයා සීල් එක හදලා තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයා සීල් එකත් එක්ක ඔයාගේ තියෙන අනිත් ડોකියුමන්ට්ස් ටික ලස්සනට ෆයිල් කරනවා නම් ෆයිල් එක. පැහැදිලි. කවර් එකක් මුලින් තියලා සීල් එකක් තියලා ඔයා කලින් කරපු ඔයාගේ අනිත් මේ ජොබ් එක්ස්පීරියන්ස් ඒව ලස්සනට ඇටච් කරලා තියලා. පැහැදිලි. නැතුව නිකන් ඔයා අද ඉන්ටර්විව් යන්න ගිහිල්ලා ඔයාට සීල් එකක් නිකන් සීල් එක ගත්තා සාමාන්‍ය කට්ටිය නිකන් මේ පොඩක් අස්සෙන් මෙහෙම නවගෙන මම සමහර කරන්නේ මෙහෙම සීල් එකක් මෙහෙම දාගෙන සාප්පු කරනවා. ඊළඟ දෙකට මිස් කරන ආමිස් ගන්න කිව්වේ. ඒ වගේ කවදාවත් කරන්නේ. සීල් එකක් දෙනකොට අනිවාර්යයෙන්ම බලන්න සීල් එක හරි පේජ් එක හරි ක්ලියර් කියලා. අනිත් එක සීල් එක ගන්න නැත්නම් තමයි pages 4 5 10 හදන්න එපා. මිනිස්සුන්ට වෙලාවක් නැහැ ඔයාලගේ රචනා කියවන්න. මම දැල්ල බලන්න තමයි ඔයාලා සීල් හදනවා ඔයාලගේ පොල් ගස් වගේ. සේල්ස් එක්ස්න ජොබ් දාලා දෙනවා කීල්ස් සුපර් මාකට් එකට ගිහලා කීල්ස් එක දාලා දෙනවා මම සේල්ස් එකේ මේව කරා POS කරා කැෂ් එන්කෑෂ්මන්ට් කරා තමයි. ඒක පොයින්ට් ෆෝම් තමයි. තුමේ ඔයා මේ කරපු රචනා විදිහට මම අහවල් දවසේ කරා මේ දවසේ කරුණා කියලා එහෙම දාන්න එපා. ඒක නිසා ඔයා සීල් එක බලනකොට මිනිමම් 2 pages. එක්ක 1 page නැත්නම් 2 page. එහෙනම් ඔයාලා pages දෙකකට වඩා සීල් එක හදන්න යන්න එපා. හැමෝම කියන්නේ ඔයාලා සීල් එක හදනකොට මිනිමම් හදන්නේ 2 එක්ක 1 page නැත්නම් 2 page. සීල් එක කවදාවත් මැරිට් එක්ස් එක දාන්න. මම මෙඩිකල්ලා මට බබාලා කියලා කවදාවත් දාන්න එපා. කවදාවත් ඔයාලා සිංගල්ද මැරිඩ්ද කතා දාන්න යන්න එපා. වැඩක් නැහැ සීල් එකද ඔයාලා සීල් මැරිඩ්ද සිංගල්ද වැඩක් නැහැ. සමහර කටිය මැරිඩ් කරලා ජොබ් එකක් හම්බෙන්නේ. ඒක නිසා හරි කල්පනා කරලා සමහර කටිය බලනවා I must not do it. ඕවර් ටයිමින්. කවදාවත් ඔයාලා එතන ගියා පස්සේ කියන්නේ. ඒක වෙනම කතාවක්. ආයු සිංගල් මැරිඩ් කියලා පස්සේ ඒගොල්ලෝ එතකොට කියන්නේ නැතුනේ සීරිය දාන්න එපා මම සිංගල් මම මැරිඩ් දහම් පාසලේ කතිකාචාර්යවරයෙක් ඒවන් කතා දාන්න එපා. ටයිම් මැනේජ්මන්ට් පැහැදිලි. ඩ්‍රෙස් කෝඩ් පැහැදිලි ටයිම් මැනේජ්මන්ට් පැහැදිලි. නම්බර් 3 මොකක්ද? සීරිය එක අප්ඩේට් කරගන්න.